ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරයාට වෙන් වෙලා තිබ්බ රෝහල් කාමරය පොදු මහජනතාවට වෙන් කරන්න යනවා කියලා නිවුස් එකක් දැක්කා. ඔය ජයවර්ධනපුර රෝහලේ සිද්ධිය පත්තු වෙච්ච වෙලාවේ භූමි තෙල් ගහපු ගැරන්ඩි වගේ ටොයියෝ විතරක් නෙවෙයි බයියොත් කුපිත වෙලා තිබුණා. ඒ කුපිත වීම කොච්චරද කියලා කියනවනම් මේ ජේ.ආර්. ජයවර්ධන රටට කරපු දේවල් සහ අනුර කුමාර රටට කරපු දේවල් මේ රෝහල් ඇඳවල් වලින් පවා සංසන්දනය කරලා තිබුණා. එහෙම සංසන්දනය කරලා හදපු පෝස්ට් සමාජ මාධ්‍යයට නිකුත් කරලා තිබුණා. ජේ.ආර්. ජයවර්ධන ඇඳවල් 1001ක රෝහලක් නිර්මාණය කළාලු. ඒක ජේ.ආර්. ජයවර්ධන හින්දා තමයි ලංකාවට ලැබුණේ. ඒක හරි. දැන් ඒ රෝහලේ හදපු ඇඳක් රටට දුන්නේ කළු අනුර කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. අර ජනාධිපති මෙච්චරක් කළා මේ ජනාධිපති අච්චරක් කළා කිය පෝස්ට් හද මේ අනුරව සංසන්දනය කිරීමක් කරනවා. මං කියන්නේ අනුර කුමාරවයි ජේ.ආර්.වයි මේ මොහොතේ සංසන්දනය කරන්න බෑ. අනුර මේ කරලා තියෙන්නේ තමන්ට හිමි වරප්‍රසාදයක්. අනාගතයටත් අහිමි වෙන විදිහට අයින් කරගත්තු එක. ඒක හැදුවේ ජේ.ආර්. වෙන්න පුළුවන්. හදපු එකේ තමන්ට අයිති කාමරය තමන්ගේ භාවිතයෙන් ඉවත් කරලා පොදු මහජනතාවට ලබා දීම. මේ හොස්පිටල් එකක් හදපු එකක් එක්ක සමාන කරන්න බෑනේ. ඒක වෙනම වැඩක්. ඉන්න ජනාධිපතිවරු මේ දමනි ටික හදාගන්න යන්නෙත් සිංගප්පූරුවට නම් ලංකාවේ මේ හොස්පිටල් එකක ජනාධිපති කෙනෙකුට කාමරයක් වෙන් කරලා ඒක නඩත්තු කරන්න තවදුරටත් ඕනේද? එහෙම එකේ ඒක ඉතින් පොදු මහජනතාවට ලබා දුන්නට කමක් නෑනේ. මොකද ඒකත් යහපත් දෙයක් තමයි. පළවෙනි කාරණේ ජේ.ආර්. ජයවර්ධන කියලා කියන්නේ මං ජනාධිපතිවරයෙක් විදිහට අගය කරන මිනිහෙක්. ඒක මුලින්ම කියන්න ඕනේ. නැත්නම් මේක පටලව ගන්නවා. මොකද වෙන මුකුත් කියන්න ඕනේ නෑ. අදටත් ජපන් මිනිස්සු අපිට සලකන්නේ ජේ.ආර්. හින්දා. ඊළඟට ඔය විවෘත ආර්ථිකය ඊළඟට ජේ.ආර්.ගේ වැඩපිළිවෙල ඒව ගැන වෙනම කතා කරන්න පුළුවන්. හැබැයි ඕනම මිනිහෙකුගේ සුදු වගේම කළු පැත්තකුත් තියෙනවා. උදාහරණයක් විදිහට මැතිවරණයක් තියන්නේ නැතුව තමන්ගේ පාර්ලිමේන්තුවම තව අවුරුදු 6ක් දීර්ඝ කරන්න ඕනේද නැද්ද කියලා ජනතාවගෙන් අහන ජනමත විචාරණයක් තිබ්බේ පළවෙනි වතාවට ජේ.ආර්.ගේ කාලේ. ඒක තිබ්බට පස්සේ ආසන 160කින් 120ක විතර බලයක් ලබාගෙන ජේ.ආර්. ජනමත විචාරණය දිනලා තියෙනවා. ඊට පස්සේ වෙච්ච සිදුවීම් එක්ක මට හිතෙන දේ තමයි දින්නට නිකම් මේක දින්න මදි වගේ එකක් මිනිහට හිතෙන්න ඇති. ඒ හින්දා අර පෙරදිච්ච ආසන වලින් තව ආසන 18ක් තෝරගෙන ඒ ටිකත් මං හිතන්නේ දිනා ගන්න බලාගෙන අතුරු මැතිවරණයක් කෝල් කරලා තියෙනවා. ඔය අතුරු මැතිවරණයෙන් අර ආසන 18න් 14ක බලය ලබා ගන්න ජේ.ආර්. සමත් වෙලා තියෙනවා. ඒ අනුව තමයි ඔහුට 6න් 5ක බලයක් හිමි වෙන්නේ. මහරාසනය කියන්නේත් ඔය අතුරු මැතිවරණ තිබ්බ අර 18න් එකක්. මහර ජේ.ආර්.ට විරුද්ධව ඡන්දේ ඉල්ලුවේ විජේ කුමාරතුංග. එක්සත් ජාතික පක්ෂයෙන් දාලා තිබ්බේ කමලවර්ණ ජයකොඩි කියලා කෙනෙක්. ඔය ජයකොඩි වලව්ව ගැන අහලා තියෙනවා නම් අන්න ඒකට අදාළ පුද්ගලයා. විජේ දිනයි කියන එක ගොඩක් අයගේ බලාපොරොත්තුව වුණා. ඡන්ද 45කින් විජේ කමලවර්ණ ජයකොඩිට පැරදිලා තිබ්බා. මෙතනින් එහාට කතාව යන්නේ මම අහලා තියෙන විදිහට. මට වඩා වැඩිහිටියෝ මෙතන ඉන්නවනම් මේක බලනවනම් එයාලා මේකට සාක්ෂි දරයි. ඔය මහර අතුරු මැතිවරණය වට 3ක් හෝ 4ක් ඡන්දය ගණන් කරලා තියෙනවා. අවසාන වටය හැරුණුකොට අනිත් හැම වටයක්ම දිනලා තියෙන්නේ විජේලු. අවසාන වටය ගණන් කරනකොට ඒ ගණන් කරන මධ්‍යස්ථානයේ ලයිට් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ විදුලිය විසන්ධි වෙලා තියෙනවා. නැවත විදුලිය ඇවිල්ලා ඒ කියන්නේ ලයිට් එද්දී විජේ ඡන්ද 45කින් කමල වර්ණ ජයකොඩිට පැරදිලා තියෙනවා. දිනනකන් ගැන්න මහර අතුරු මැතිවරණය සෑහෙන්න ප්‍රසිද්ධ වුණේ එහෙමයි. ජේ.ආර්. රටට ගෙනාපු දේවල් වගේම රටට කරපු දේවල් ගැන අපි සතුටු වෙන්න ඕනේ. ඒ වගේම අපරාධ කරයි කියලා හිතන් හිටපු මිනිස්සු ටික බලය අරගෙන එහෙම නොකර තමන්ට අයිති දේ අත්හැරලා මිනිස්සුන්ට ලබා දෙන එක ගැනත් අපි සතුටු වෙන්න ඕනේ. රටට ජනතාවට අවසානයේ හොඳක් වෙනවා නම් ඒක අගය කරන එක නේද අපි කරන්න ඕනේ.